ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ ගෙදර ඉඳන් ඔයාම වෙබ් ඩෙවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. මේක බොහෝ ඉල්ලුමක් තියෙන හොඳ වැටුපක් ගන්න පුළුවන් ශාස්ත්‍රයක්. ඒ වගේම පටන් ගන්න ලේසිම රෝඩ් මැප් එකක් තමයි අද මම ඔයාලට අරන් මම මේ රෝඩ් මැප් එක විනාඩි 10ක් ඇතුළත විස්තර කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. ෆෝර්ට් එක දෘශ්‍යමාන කොටස සහ බෑක් එක පිටුපස්සෙම වැඩ කරන කොටස. මුලින්ම අපි ෆෝර්ට් එන්ඩ් එකෙන් පටන් ගමු. HTML hypertext markup language මේක තමයි වෙබ් පිටුවක ඇටසැකිලි. හදන්න සිරස්තල, ඡේද, පින්තූර වගේ දේවල් පිටුවට දාන්නේ මේකේ. ඉගෙන ගන්න මේකට මේ දින 3-5 අතර කාලයක් යන්න පුළුවන්. ඊට පස්සේ CSS Cassandra style sheet පිටුව ලස්සන කරන්නේ මේකේ. පාට, ෆොන්ට්, ලේඅවුට් එක සකස් කරන්නේ මේකේ. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් සති 1ක් වගේ කාලයක් යනවා. ඊට JavaScript JS වෙබ් අඩවියකට ජීවය දෙන්නේ මේකේ. බොත්තම ඉබුවාම මොකක්ද වෙන්නේ? ඇනිමේෂන් දාන්නේ කොහොමද? මේ වගේ ඉන්ටරැක්ටිව් එකකට තමයි මේක ඕන වෙන්නේ. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ කාලයක් මේකට යනවා. ඒ තමයි Java. මම මේකට පොඩි ටිප්ස් එකක් දෙන්න. මේ දේවල් ඉගෙන ගන්න අතරේ පුංචි ප්‍රොජෙක්ට් එකක් හදන්න පටන් ගන්න. උදාහරණයක් විදිහට ඔයාගේම රිසුමේ පිටුවක් නැත්නම් to do list එකක් වගේ එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් කරොත් අපිට තව දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙබ් ඩෙවලොප්මන්ට් පිළිබඳව. මේකේ ප්‍රධාන දේවල් ඉගෙන ගත්තට පස්සේ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඊළඟ මට්ටමට යනවා. Version control, Git and GitHub. වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයා ලියන කෝඩ් ආරක්ෂිතව තියාගන්න සහ අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න Git කියන එක අනිවාර්යයි. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න GitHub පාවිච්චි කරන්න. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් සති 2ක් වගේ කාලයක් ඊට පස්සේ CSS frameworks and responsive design. වෙබ් අඩවිය ෆෝන් එකෙන් බැලුවට පස්සෙත් කම්පියුටර් එකෙන් බැලුවට පස්සේ ලස්සනට පේනවා. මේකට කියන්නේ responsive design කියලා. මේක ලේසි කරන්න Bootstrap වගේ CSS framework එකක් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් සති 2ක් වගේ කාලයක් යනවා. Fortran framework එක. React, Vue, Avenger web application හදනකොට වැඩේ ලේසි කරන්නේ JavaScript framework එක ඉගෙන ගන්නම වෙනවා. ලෝක වැඩිපුරම ජනප්‍රිය React තමයි. මම මුලින්ම රෙකමන්ඩ් කරන්නේ ඒකත් තමයි. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මාස 2-3ක් අතර කාලයක් යන පුළුවන්. මේ වෙලාවේ ඔයාලට පුළුවන් නම් Fortran developer කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්න. ඔයාට full stack developer කෙනෙක් වෙන්න ඕන නම් ඒ කියන්නේ වෙබ් අඩවිය පිටුපසින් වැඩ කරන්න. දත්ත කළමනාකරණය කරන user login වගේ දේවල් කරන්න කෙනෙක් වෙන්න ඕන නම් back end එක ඉගෙන ගන්න වෙනවා. මේකට Python, JavaScript, Node.js, Java හෝ PHP වගේ තෝරගන්න. Fortran එකට JavaScript ඉගෙන ගත්ත නිසා ඒකම පාවිච්චි කරන්න පුළුවන්. Node.js සහ Express framework එක මම recommend කරනවා. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මාස 2ක් වගේ කාලයක් යන්න පුළුවන්. වෙබ් අඩවියක හැම දත්තයක්ම ගබඩා කරන database එක. මේකට SQL, MySQL, PostgreSQL හෝ NoSQL, MongoDB වගේ ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් යන්න පුළුවන්. backend එක කෝඩ් ලියන එක කරන්න නම් framework තියෙනවා. Node.js නම් Express.js හොඳයි. Python නම් Django හෝ Flask වගේ ඉගෙන ගන්න පුළුවන්. මේක ඉගෙන ගන්න සාමාන්‍ය මාසයක් 3ක් වගේ කාලයක් යනවා. මේ වෙද්දි ඔයා full stack developer කෙනෙක් වෙලා ඉවරයි. නමුත් ඉගෙන ගන්න දේවල් තව තියෙනවා. API application programming interface එකක් හදන්නේ Fortran එකට backend එකක් එක්ක කතා කරන්න. මේ ගැන හොඳ අවබෝධයක් ගන්න ඕන. ඔයා හදපු වෙබ් අඩවිය අන්තර්ජාලයට දාන්න ඉගෙන ගන්න. මේකට hosting කියලා මේ free worker Roku AWS වගේ දේවල් දැනගන්න ඕන. ඒක දැනගන්න එක අපි අනිවාර්යයි. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට තමයි ඔයාගේ ඩිග්‍රී. ඔයා හදපු හොඳම ප්‍රොජෙක්ට් 4-5ක් දාලා ලස්සන පර්සනල් වෙබ්සයිට් එකක් හදන්න.
ප්‍රොජෙක්ට් අදහස් බ්ලොග් එකක් e-commerce වගේ සයිට් වෙතේ ඇප් එකක් වගේ දේවල් හදන්න. ජොබ් එකක් සොයද්දී CV එකට වඩා ඔයාගේ ප්‍රොෆයිල් එක ගැන කතා කරන්න පුළුවන්. ෆ්‍රීලාන්සින් වලින් පටන් ගන්න පුළුවන්. මේ ගෙදර ඉඳන් කරගන්න මේ කරවයට පුළුවන්. මේ රෝඩ් මැප් එක අවශ්‍ය හැමදේම ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. සල්ලි වේදම් කරන්න අවශ්‍ය නැහැ. ෆ්‍රී රිසෝසස් තියෙනවා මේකට. YouTube පුළුවන්. ෆ්‍රී කෝඩ් කැම්ප් කියලා එකක් තියෙන එක පුළුවන්. ට්‍රැවන්සි කියලා එකක් තියෙන එකකින් පුළුවන්. කෝඩ් විත් මොස් කියලා එකක් තියෙනවා. ඒ channel වලින් full courses තියෙනවා. online platform තියෙනවා. The Odi Project, Free Code Camp, NDM Webdoc කියන තැන් වලින් free මේ ගැන follow කරන්න පුළුවන්. documentation බලුවට පස්සේ ඕනෑම language එකක් or framework එකක official documentation කියවන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඒ documentation එකට අනුව තමයි වැඩ කරන්න ඕනේ. අපිට knowledge එකට වැඩි අපිට තියෙන practical හැකියාව තමයි අපි මේ web development වල බලන්නේ. මොකද බාම් මේක ගැන පුරුදු වෙනවා. දවසට පැය එකක් දෙකක් හරි වෙන් කරන්න ඕනේ. හදන්න බලන් ඉන්න එපා. වීඩියෝ බලුවට වැඩක් නැහැ. කෝඩ් ලියන්න ඕන. කමියුනිටි අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ප්‍රශ්නයක් ආවොත් Google කරන්න. Stack Overflow වගේ තැන් වලින් අහන්න. AI වලින් අහන්න. අවසන් කරන්නේ YouTube web developer කෙනෙක් වෙන එක metro එක sprint එක නෙවෙයි. ඉවසීමෙන් උනන්දුවෙන් මේ road map එක follow කරන්න. මාස 6න් 12ක් වගේ ඇතුළත ඔයාට මේ ශේෂ්ත්‍රය හොඳ තැනකට එන්න පුළුවන්. මං කිව්ව දේවල් ගැන ඔයාට තියෙන අදහස් පාලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරලා තවත් මේ වගේ දේවල් බලන්න subscribe කරන්න. එහෙනම් මාත් සමුගන්න. හැමෝටම ජය වේවා.